මෙවර 2026 පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පෙබරවාරි මාස 7 වනදා සිට මාර්තු මාස 8 වනදා දක්වා පුරා මාසයක කාලයක් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමටයි සැලසුම් කර තියෙන්නේ. කණ්ඩායම් 20ක් කාණ්ඩ 4ක් යටතේ තරඟ වදින මෙවර තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයෙන් තරඟ බිමට පිවිසෙනු ඇති. තරඟාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමකටම තරඟ 4ක් හිමිවනවා. පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වෙන්නේ ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, ඕමානය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී මුහුණ දෙන පළමු තරඟයේ පෙබරවාරි මාස 8 වනදා අයර්ලන්ත කණ්ඩායම සමගින් තරඟ වැදීමට නියමිතයි. එම තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර රාත්‍රී 7ට තරඟය ආරම්භ වීමට නියමිතයි. මෙවර පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සජීවීව විකාශනය කිරීමට සුප්‍රීම් ටීවී නාලිකාව ඉදිරිපත්ව තිබෙන අතර ඒ අනුව තරඟාවලිය පන්දුවෙන් පන්දුව සජීවීව නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථා උදාවන අතර තවද thepaparay.com නාලිකාව ඔස්සේද සජීවීව නැරඹීමට අවස්ථා උදාවනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ මුහුණ දෙන දෙවන තරඟයේ පෙබරවාරි මාස 12 වනදා ඕමාන කණ්ඩායම සමගිනුත් තුන්වන තරඟයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් පෙබරවාරි මාස 16 වනදාත් පෙබරවාරි මාස 19 වනදා සිම්බාබ්වේ කණ්ඩායම සමගිනුත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි.